මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගොඩක් අය මගෙන් අහලා තිබුණා මම මේ වීඩියෝ වල දාන මාළු වර්ග ගන්න තැන් කියන්න පුළුවන්ද කියලා. ඉතින් යාළුවනේ ඔයා බස්නාහිර පළාතේ කෙනෙක් නම් ඔයාට පුළුවන් ගම්පා දිස්ත්‍රික්කේ ආණ්ඩියම්බලමේ තියෙන අපේ මින්මැදුරට ඇවිල්ලා මේ මාළු වර්ග මිලදී ගන්න. ඉතින් යාළුවනේ මම කුඩා ප්‍රමාණය මින්මැදුරක් තමයි කරගෙන යන්නේ. ඒක නිසා සමහර වෙලාවට ඔයා එද්දි ඔයාට අවශ්‍ය මාළු වර්ග අපේ මින්මැදුරේ නොතිබෙන්න පුළුවන්. ඒක නිසා මම මෙතන දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය මාළු වර්ග ඉන්නවද කියලා බලලා එන්න. එතන ඔයාට ගැටලුවක් නැතුව අවශ්‍ය මාළු වර්ග මිලදී ගැනීම හැකියාව තියෙනවා. විස්තර මාළු පැති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරන් මං ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ගොඩක් අය හදන්න කැමැත්තක් දක්වන ටක්සිඩෝ කොයි ගප්පි වර්ගය ගැන. ඉතින් යාළුවනේ මම මීට කලින් කොයි ගප්පි ගැන වීඩියෝ එකක් කරා. ඒකෙදි මම ඔයාලට කියලා දුන්නා කොයි ගප්පි කියන්නේ මොකද්ද සහ ඇල්බිනෝ කොයි ගප්පි කියන්නේ මොකද්ද කියලා. මේ දෙක අතර වෙනස මොකද්ද කියලාත්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න බැරි වුණා නම් මම මේ වීඩියෝ එකේ අවසානයේ මේ වීඩියෝ එක දාන්නම්. ඒතර ඔයාලට මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. එහෙනම් යාළුවනේ අපි බලමු ටක්සිඩෝ කොයි ගප්පි කියන්නේ මොන වගේ ගප්පි වර්ගයක්ද කියලා. ඉතින් යාළුවනේ මේ ටක්සිඩෝ කොයි ගප්පි ගත්තොත් එහෙම ඔයාලට පේන ඇති මම මෙතන වීඩියෝ එකේ පෙන්වන ගප්පි වර්ගය තමයි මේ ටක්සිඩෝ කොයි ගප්පි කියලා කියන්නේ. ඉතින් යාළුවනේ මෙයාලගේ ශරීරය ගත්තොත් එහෙම ගැහණුස්දාගේ සහ පිරිමිස්දාගේ දෙන්නගේම ශරීරේ ඔළුව හරියට වෙන්න සහ පිටිපස වලිගේ හරියට වෙන්න තැඹිලි පාටට හුරු රතු පාටක් අපිට දැක ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ගප්පින්ට වඩා මේ පාට වෙනස්. ඔයාලට පේන සාමාන්‍ය ගප්පින්ගේ මේ වගේ රටාවක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මම ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නපු කොයි ගප්පි එකේ නම් ඔළුවේ සහ වලිගේ අගට වෙන තද රතු පාටක් තමයි දැක ගන්න තියෙන්නේ. හැබැයි මෙයාලගේ තැඹිලි පාටට හුරු රතු පාටක් තමයි වලිගේ අග සහ ඔළුවේ ඉහළට වෙන්න දැක ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මෙයාලගේ ගෑනුස්ථා ගත්තොත් එහෙම ගෑනුස්ථාගේ ශරීරයේ වර්ධනය පිරිමිස්ථාගේ ශරීරයට වඩා ප්‍රමාණයෙන් වැඩි. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු ගෑනුස්ථෙක් අඟල් දෙකමාරත් අතර වගේ ප්‍රමාණයට වර්ධනය වීමක් වෙනවා. හැබැයි පිරිමිස්ථා ඊට වඩා ගොඩක් කුඩා ප්‍රමාණයට තමයි වර්ධනය වීමක් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ තවත් අය මේ ටක්සිඩෝ කොයි ගප්පි එක ඇති කරන්න ටිකක් අකමැත්තක් දක්වනවා. මොකද හේතුව පිරිමිස්ථාගේ ශරීරයේ කුඩා වගේම සාමාන්‍ය ගප්පි පිරිමිස්ථාගේ ශරීරයට වඩා මෙයාගේ ශරීරයේ වෙනසක් අපිට දැක ගන්න පුළුවන්. මොකද්ද මේ වෙනස? මෙයාගේ පිටිපස වලිගය එච්චර දිග නැහැ. දැන් මේ බලන්න යාළුවනේ මේ සාමාන්‍ය ගප්පි වර්ගයක් මම ඔයාලට පෙන්නන්නේ. මෙයාලගේ බලන්න වලිගය දිගයි මේ ටක්සිඩෝ කොයි ගප්පි පිරිමිස්ථාකට වඩා. හැබැයි ටක්සිඩෝ කොයි පිරිමිස්ථාගේ වලිගය රවුම් කෙටි වලිගයක් තමයි දැක ගන්න ලැබෙන්නේ. ඉතින් යාළුවනේ ටක්සිඩෝ කොයි ගප්පිගේ ජීවිත කාලය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් නිරෝගී ටක්සිඩෝ කොයි ගප්පි අවුරුදු 2ත් අවුරුදු 3ත් අතර වගේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි ගප්පි ගොඩක් කාල ඇති කරගන්න අපහසුයි. ඒක නිසා ගප්පි මැරෙන්න හේතු මොනවද කියලාත් මම වීඩියෝ එකක් දැම්මා. ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න බැරි වුණා නම් මම මේ වීඩියෝ එකේ අවසානයේ මේ වීඩියෝ එකක් දාන්නම්. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. හොඳයි ඊගාට බලමු යාළුවනේ සාමාන්‍යයෙන් ටක්සිඩෝ කොයි ගප්පි ගෑනු ස්ටෙප් පැටව කී දෙනෙක් විතර වගේ බිහි කිරීම කරනවද කියලා. ඉතින් නිරෝගී ටක්සිඩෝ කොයි ගප්පි ගෑනු සත්වයෙක් සාමාන්‍යයෙන් පැටව 20ක් 50ක් අතර වගේ ප්‍රමාණයක් බිහි කිරීම කරනවා. ඉතින් යාළුවනේ මෙතනදී කියන්න ඕන තවත් කාරණයක් තියෙනවා. ගොඩක් දෙනෙක් ටක්සිඩෝ කොයි ගප්පි ඇති කරාට මෙයාලා බෝ කරන්න අකමැත්තක් දක්වනවා. මොකද හේතුව මෙයාලගේ බ්‍රීඩින් එකකින් ලැබෙන පැටව ගොඩක් ටක්සිඩෝ පැටව නොලැබෙන නිසා. ඒ කියන්නේ ටක්සිඩෝ පැටව සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ මෙයාලගේ බ්‍රීඩින් එකකින්. අනිත් පැටවන්ගේ ගොඩක් පාට අඩු. මම මෙතන මේ පෙන්නනා වගේ මෙන්න මේ වගේ පාට තියෙන පැටව තමයි ගොඩක් දුරට බිහිවීමක් වෙන්නේ. ගොඩ දෙනෙක් මේ ටක්සිඩෝ කොයි ගප්පි ඇති කරාට මෙයාලා බෝ කරන්න අකමැත්තක් දක්වන්නේ මෙන්න මේ කාරණේ නිසා. ඉතින් යාළුවනේ මේක ඔයාලට වළක්වා ගන්න පුළුවන් මෙයාලගේ බ්ලඩ් එක වෙනස් කිරීම මගින් යන්තාක් දුරකට ඔයාලට මේක පාලනය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගේ පළවෙනි බ්‍රීඩින් එකෙන් සාමාන්‍යයෙන් ටක්සිඩෝ කොයි ගප්පි පැටව 20ක් ඇවිල්ලා සාමාන්‍ය ගප්පි පැටව 30ක් ආවා කියලා හිතන්නකෝ 50න්. ඉතින් ඔයාලට මේක පාලනය කර ගන්න පුළුවන් මෙයාලගේ බ්ලඩ් එක චේන්ජ් කිරීම මගින් සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් පළවෙනි වටේ 20ක් ලැබුණා නම් ටක්සිඩෝ කොයි ගප්පි පැටව දෙවෙනි වටේ සාමාන්‍යයෙන් ටක්සිඩෝ කොයි ගප්පි පැටව 30ක් 35ක් විතර වගේ ප්‍රමාණයක් නැත්නම් 40ක විතර වගේ ප්‍රමාණයක් ඇති කර ගැනීම හැකියාව තියෙනවා මෙයාලගේ බ්ලඩ් එක චේන්ජ් කිරීම මගින්. ඔයා මෙයාලගේ බ්ලඩ් එක වෙනස් කරමින් මෙයාලා බෝ කරගෙන ගියොත් සමහරක් විට ඔයාට ඊටත් වඩා වැඩිපුර ප්‍රමාණයක් ටක්සිඩෝ කොයි ගප්පි පැටව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා යාළුවනේ අතාරින්න එපා. ඔයාලා උත්සාහ කරලා බලන්න ඔයාලටත් පුළුවන් වෙනවා වැඩිපුර ටක්සිඩෝ කොයි ගප්පි පැටව ප්‍රමාණයක් බෝ කරගන්න. මම කිව්වා වගේ බ්ලඩ් එක වෙනස් කරමින් ඉස්සරහට මේ වැඩේ කරගෙන ගියොත් එහෙම
හොඳයි යාළුවනේ. ඉතින් මේ ටක්සිඩෝ කොයි ගප්පිය ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙයාලට හිතකර වතුරේ pH අගය සහ වතුරේ උෂ්ණත්වය ගැනත් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඉතින් මෙයාලට හිතකර වතුරේ pH අගය විදිහට pH අගය 5.5 8 අතර වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙයාලට හිතකර වතුරේ උෂ්ණත්වය විදිහට සෙල්සියස් අංශක 18ත් 27ත් අතර වගේ ප්‍රමාණික උෂ්ණත්වයක් තියෙන්න ඕන. ඉතින් යාළුවනේ මෙයාලා කෑම ගැන කිව්වොත් එහෙනම් මම කලින් වීඩියෝ වල කියනා වගේම ඔයාලට පුළුවන් මෙයාලා කෑම විදිහට Galaxy එහෙම නැත්නම් Tomboy වගේ කෑමක් එකතු කරගන්න. ඊටත් වඩා වෙනත් කෑම වර්ගත් මාකට් එකේ තියෙනවා. ඔයාට බලලා ඔයාට හොඳ කෑම වර්ගයක් ඕන නම් තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම නම් යාළුවනේ ගොඩක් දුරට මෙයාලට කෑම විදිහට දෙන්නේ Galaxy කියන කෑම එක. ඉතින් ඔයාලටත් කැමති නම් Galaxy කෑම එක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිම්මෙදුරකට ගිහිල්ලා බලලා වෙනත් හොඳ කෑම වර්ග තියෙනවා නම් ඒ හොඳ කෑම වර්ගයක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. ඉතින් මෙයාලා ඔයා බෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් යාළුවනේ මම කලින් ගප්පි බෝ කරන්නේ කොහොමද කියලා වීඩියෝ කිහිපයක් කරා. ඉතින් අන්නේ ක්‍රම පාවිච්චි කළා ඔයාට බෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ සාමාන්‍යයෙන් ගෑනු සතු 3 දෙනෙකුට එක පිරිමි සතෙක් වගේ යොදා ගන්න බ්‍රීඩින් කරද්දි පිරිමි සතු ප්‍රමාණය ගොඩක් වැඩි කරගන්න එපා. ඉතින් ඔයාගේ බ්‍රීඩින් ටැංකියට දාද්දි බෝ වෙන්න මතක ඇතුව ගෑනු සතු 3 දෙනෙකුට එක පිරිමි සතෙක් වගේ ප්‍රමාණයක් එකතු කර ගැනීම කරන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයා මෙයාලා බෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙයාලා බෝ කරන ටැංකියට පාසි එකතු කර ගැනීමක් කරන්න. ඉතින් ඔයාලට පාසි නැත්තම් පාසි නැතුව මාළු බෝ කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒ වීඩියෝ එකත් මේ වීඩියෝ එකේ අවසානට දාන්න. ඒ ක්‍රමෙත් ඔයාලට අනුගමනය කරලා ගප්පි බෝ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ පාසි එකතු කර ගැනීමක් කරන්නේ අපි ගප්පි දාන පැටව එයාලා විසින්ම ආහාරයට ගැනීමක් කරනවා. ඉතින් ඔයා පාසි එකතු කරලා තිබුණොත් එහෙනම් මේ පාසි අතර පැටවුන්ට හැංගිලා යම් කාලයක් ආරක්ෂා වීමේ හැකියාව තියෙනවා. හැබැයි යාළුවනේ පාසි දැම්ම උනත් මතක ඇතුව නිතර බලන්න ටැංකිය. ඉතින් යාළුවනේ පැටව දාලා තියෙනවා නම් පොඩි net එකක් පාවිච්චි කරලා මේ පැටව ටික වෙනම ටැංකියකට වෙන් කර ගැනීමක් කරන්න. මොකද පාසි අතර හැංගිලා හිටියා උනත් සමහරක් අවස්ථාවකදී මෙයාලා පාසි වලින් එළියට ආවොත් එහෙම මෙයාලා ලොකු ගප්පි විසින් ආහාරයට ගැනීමක් කරන්න පුළුවන් නිසා. හොඳයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි යාළුවනේ ටක්සිඩෝ කොයි ගප්පි ගැන අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම අද වීඩියෝ එක මෙතනින් එහෙනම් නතර කරනවා. ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් දැම්මෝ subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවනේ පල්ලෙහා තියෙන bell එකේ ලකුණේ බොත් එහෙනම් මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා.